කාර් එක ගේට්ටුව ළඟ නතර වෙන සද්දයත් එක්කම අනුත්තරයි විශ්වයි සතිරයි කණුවක් අස්සේ හැංගුණා. විජේශ්‍රී මහත්තයා ගේ ඇතුළට යද්දී සෙනාලි හිමින් ජනේලේ වහලා තමන්ගේ හදවතේ අලුතින්ම ලියවුණු ඒ බලාපොරොත්තුවත් එක්ක ඇඳ උඩ වාඩි වුණා. විජේසිරි සාලේ දොර අරින සද්දය ඇහෙනකොට සෙනාලි කලබලයෙන් ඇඳ උඩ තිබුණ පොතයි පෑනයි කොට්ටේ යටින් හැංගුවා. ඇය ගැහෙන හදවතින්ම ඇඳේ වාඩි වෙලා බිම බලාගත්තා. සෙනාලි දුවේ විජේසිරි මහත්තයා කාමරයට ආවේ අතේ තිබුණ බෙහෙත් බෑග් එකත් එක්ක. එයාගේ මුහුණ පුරා තිබුණේ මහ වෙහෙසක්. සෙනාලි හිමින් ඔළුව උස්සලා තාත්තා දිහා බැලුවා. ඇගේ ඇස්වල තවමත් කඳුළු ඉතිරි වෙලා තිබුණු නිසා විජේසිරි මහත්තයා මදකට නතර වුණා. ආයේ ඇඬුවද? ඇයි මේ? මම කිව්වනේ දැන් ඕව අමතක කරන්න. ඔයාට සනීපුණාට පස්සේ මෙහි ස්කූල් එකකට ඔයාව දාන්න මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. විජේසිරි ඇඳායනේ වාඩි වෙලා සෙනාලිගේ ඔළුව අත ගෑවා. අද ડોක්ටර් කිව්වා තව සති දෙකකින් ලොකු ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා. ඔයාගේ කටහඬ ආයේ එයිදුවේ. ඔයාට ආයේ කතා කරන්න පුළුවන් වෙයි. සෙනාලිට ඕන වුණා මට අනුත්තරව හම්බුණා තාත්තේ කියලා කෑ ගහලා කියන්න. ඒත් ඇගේ උගුරෙන් පිට වුණේ හීන් හුස්මක හඬක් විතරයි. ඇයට තමන්ගේ තාත්තා දිහා බලනකොට දැනුනේ මහා අනුකම්පාවක්. තමන් වෙනුවෙන් මේ මිනිස්සයා කොළඹ හැමතැනම රස්තියාද් වෙනවා. හැම සතයක්ම වේදම් කරන්නේ තමන්ගේ හඬ ආයෙත් ගන්න. තාත්තේ මම ඔයාට ආදරෙයි. ඒ අනුත්තර කියන්නේ මගේ හුස්ම. ඇය හිතින් මෙමුණුවා. විජේසිරි මහත්තයා කාමරයෙන් එළියට ගියාට පස්සේ සෙනාලි හිමින් කොට්ටයට තිබුණු පොත ගත්තා. ඇය ලියපු මට කතා කරන්න බැහැ අනුත්තර කියන වාක්‍ය දිහා බලාගෙන හිටියා. ඊට යටින් ඇය අලුත් වාක්‍යයක් ලිව්වා. ඔයා මාව හොයාගෙන ආපු එක හීනයක් වගේ. මම ආයේ කතා කරන දවසක මුලින්ම කියන්නේ ඔයාගේ නම. ඇයි පොත පපුවට තද කරගෙන ජනේලේ දිහා බැලුවා. අනුත්තර දැන් ඉන්නේ ඒ තාප්පෙන් එපිට කොහේ හරි කියලා ඇය දන්නවා. ඇය හිටියේ රත්නපුරේ මීදුමාස්සේ අහිමි වුණා කියලා හිතපු ආදරේ මොමගම මේ පරණ ගේ ඇතුළේදී ආයෙත් පණ ලබාගෙන. සෙනාලි ජනේලෙන් වීදුරුව මත තමන්ගේ හුස්මෙන් මීදුම වගේ වැහිලා තිබුණු තැන අකුර ඇන්දා. ඇගේ ඇස්වලින් කඳුළු බිඳු වැටුණත් ඇගේ මුවගේ සති ගණනාවකට පස්සේ පිපුණු අහිංසක හිනාවක් තිබුණා. දවස් 5ක් ගෙවිලා ගියේ හරියට අවුරුදු 5ක් වගේ. අනුත්තරයි විශ්වයි සතිරගේ නැන්දලාගේ ගෙදර නැවතිලා විජේසිරි මහත්තයාගේ දෛනික චර්යාව හොඳටම අධ්‍යයනය කළා. හැමදාම උදේ 10ට විජේසිරි මහත්තයා සෙනාලිට බෙහෙත් ගන්න හරි මොකක් හරි අවශ්‍යතාවයකට හරි නගරයට යනවා. ආපහු වෙන්න පැය 2ක් විතර යනවා. ඒ පැය 2 තමයි අනුත්තරගේ ජීවිතේ වටිනාම පැය 2 උනේ. පස්වෙනි දවසේ උදේත් විජේසිරි මහත්තයාගේ කාර් එක පාර කෙළවරින් නොපෙනී යනකම් බලන් හිටපු අනුත්තර තාප්පෙන් පැන්නා. අද වැස්ස නැහැ. ඒ පින්නක් තවමත් ගස් අතර හැංගිලා තිබුණා. අනුත්තර ජනේලය ළඟට ගිහින් හිමින් තට්ටු කළා. සෙනාලි ජනේලය ඇරී සිනහවකින්. ඒත් ඒ සිනහව අස්සේ තිබුණේ තවමත් නොවිසඳුණු බයක්. ඇය අද අතේ තියාගෙන හිටියේ වෙනදා වගේ පොතක් නෙමෙයි. ඇය ලියපු දිග ලියුමක්. සෙනාලි අද තාත්තෙන් පරක්කු වේද? අනුත්තර ඇහුවේ සෙනාලිගේ අතින් අල්ලගන්න ගමන්. සෙනාලි ඔනුව වෙනවා. ඇය ලියුම අනුත්තරගේ අතට දීලා අභිනයෙන් පෙන්නවා ඒක පස්සේ කියවන්න කියලා. ඊට පස්සේ ඇය තමන්ගේ අතේ තිබුණු පුළුන් කැබැල්ලක් පෙන්වලා උගුර අත ගෑවා. අනුත්තරට තේරුණා අදත් බෙහෙත් විදලා කියලා. ගොඩක් රිදුනද? අනුත්තරගේ අතක් අල්ලලා ඇහුවා. සෙනාලි හිමින් hina වෙලා නැහැ කියන්න වගේ ඔළුව දෙපැත්තට වැනුවා. ඇයි ජනේලෙන් එළියට අත දාලා අනුත්තරගේ අතේ තමන්ගේ ඇඟිලි වලින් යමක් ඇන්දා. "සෝරි." ඇයි සෙනාලි මගෙන් සමාව ඉල්ලන්නේ? අනුත්තර පුදුමයෙන් ඇහුවා. ඇය කලබලයෙන් එයාගේ පොඩි පොතේ ලිව්වා. "මම නිසා ඔයාට ගොඩක් කරදරයි. තාත්තා දැනගත්තොත් ඔයාට ගොඩක් ප්‍රශ්න වෙයි. මට බයයි අනුත්තර. ඔයා දැන් යන්න. මට ඔය මොන දේ වුණත් කමක් නැහැ සෙනාලි. මම මේ දවස් ටිකේම හිටියේ මේ මූණ දැක දැක සන්තෝෂෙන්. මම දන්නවා ඔයාට කතා කරන්න බැරි වුණත් ඔයාගේ ඇස් වලින් මට ලොකු කතාවක් කියනවා කියලා. මම කොහොම හරි ඔයාගේ තාත්තට කතා කරනවා. අපි ආයෙත් රත්නපුරේ යන්නේ තාත්තගෙන් මට අවසර ලැබුණාම." සෙනාලිගේ ඇස් වලට කඳුළු පිරුණා.
ඇයට ඕන වුණා මටත් ඕනේ ඒකමයි කියලා කියන්න. ඒත් ඒ වෙනුවට ඇය කළේ අනුත්තරගේ නළලට Tamanගේ හිස තියලා තප්පර කිහිපයක් ඇස් පියාගෙන හිටපු එක විතරයි. ඒ නිහඬ මොහොත මුළු නගරයටම වඩා නිශ්ශබ්ද වුණා. අනු කාරේ සද්ද ඇහෙනවා ඉක්මන් කරපන්. විශ්ව පාරේ ඉඳන් කෑ ගැහුවා. සෙනාලි කලබලෙන් අනුත්තරව තල්ලු කළා. ඇය ඉක්මනින් ජනේලේ වහලා රෙදි තිරේ ඇද්දා. අනුත්තර වේගෙන් මිදුල හරහා ගිහින් තාප්පෙන් පැනලා සතරගේ බයිස්කලේ ළඟට දුවගෙන ආවා. කාර් එක ගේට්ටුව ළඟට එනකොට අනුත්තරල පාරේ හැංගිලා බලාගෙන හිටියා. විජේසිරි කාර් එකෙන් බැස්සේ ටිකක් කලබලෙන්. එයාගේ අතේ තිබුණ එක්ස්රේ වාර්තා වගේක්. ඒ මනුස්සයාගේ මුහුණේ තිබුණු අසරණකම දැක්කම අනුත්තරටත් මොකද්ද දුකක් දැනුණා. මචං ඒ මනුස්සයා සෙනාලි වෙනුවෙන් මාර ගේමක් දෙනව නේද? සතිර ඇහුවා. "ඕ මචං, තාත්තා සෙනාලිට ආදරය කරනවා. ඒත් ඒ ආදරය නිසා සෙනාලි තවත් හිර වෙනවා. මට ඒක ඉවසන්න බෑ." අනුත්තර කිව්වා. අනුත්තර හතේ තිබුණ සෙනාලිගේ ලියුම තද කරලා අල්ලගත්තා. ඒ ලියුම ඇතුලේ තියෙන මොනවද කියලා දැනගන්න එයාට ඉවසිල්ලක් නැහැ. සතිරගේ නැන්දලාගේ ගෙදර උඩ තට්ටුවේ පොඩි කාමරේ ඇතුලේ අනුත්තර ඇඳයිනි වාඩි වෙලා හිටියේ අතේ තියෙන ලියුම දිහා බලාගෙන. සතිරයි විශ්වයි දොර ළඟට වෙලා මූණට මූණ බලාගෙන hina වෙන්න උනා. "මචං සතිර බලපං අරුගේ මූණ හරියට අවුරුදු ගානකට පස්සේ නිදානයක් හම්බුන එකෙක් වගේනේ." විශ්ව කිව්වේ අනුත්තරට ඇහෙන්නමයි. "ඒකනේ බං රත්නපුරේ ඉඳන් හෝමගමට ඇවිත් තාප්ප වලින් පැනලා මාමණ්ඩිට බයේ හැංගිලා අන්තිමට ලියුම් කෑල්ලක් අරන් ආවා. ඕකේ මොනව තියෙනවද දන්නේ නැහැ. මල්ලි දැන්වත් ගෙදර ඵලයන් කියලා තිබ්බොත් එහෙම මෝ මෙහෙම වලක් හරගෙන වැළලේ." සතිර කිව්වේ අනුත්තරගේ පිටට තට්ටුවක් දාන ගමන්. "ඵලයන් යන්න බා උඹලට විහිළු." අනුත්තර ලියුම පපුවට තද කරගත්තා. "සිරාවට මචං මට ලියුම කියවන්න කලින් අත් දෙකක් වේවුලනවා." "හරි දැන් ඔය මගුල කියවපන්කෝ. අපි එළියට යන්නද? උඹට ඕන තනියම කියවලා අඬන්න ඕනේද?" විශ්ව ඇහුවා. "එපා උඹලා හිටපන් මොනව තියෙනවද දන්නේ නැහනේ." අනුත්තර හැමින් ලියුම දිගෑරියා. ඒක ලා නිල් පාට කොළයක ඉතාම ලස්සන අකුරු වලින් ලියපු ලියුමක්. ඒ කොළයෙන් සෙනාලි ළඟ ඉන්න සබන් සුවඳම එනවා වගේ අනුත්තරට දැනුණා. "අනුත්තර, ඔයා මේ ලියුම කියවනකොට මම මොනව කරයිද දන්නේ නැහැ. මට ඔයාව දැක්කම දැනෙන සතුට වචනෙන් කියන්න බෑ. මම ඔයාට ලියුම් ලිව්වේ මට කතා කරන්න බැරි නිසා විතරක් නෙමෙයි අනුත්තර. මගේ හිතේ තියෙන දේවල් පිට කරන්න මට තිබුණු එකම ක්‍රමය ඒක නිසා." "අනුත්තර, තාත්තා නපුරු නැහැ. එයා මම කොළඹ එක්කන් ආවේ මට බේත් කරන්න හිතාගෙන. අම්මා මැරුණ දවසේ මම දැක්ක තාත්තා අඬනවා. එදා ඉඳලා එයා මාව ලෝකෙන් හංගගෙන පරිස්සම් කළා. තාත්තා ඔයාට බයයි. ඒ ඔයා නරක නිසා නෙමෙයි. මාව ඔයාගෙන් ලැබෙන ආදරය නිසා එයාගෙන් ඈත් වෙයි කියලා හිතන බයට. මම හැමදාම බලාගෙන ඉන්නවා ඔයා එනකම්. මගේ ජනේලයට තට්ටු කරනකම් මං ඇඟිලි ගැනගෙන ඉන්නවා. ඒත් මට බයයි අනුත්තර. තාත්තාට මේක අහු වුණොත් එයා ආයෙත් මාව කොයි හරි ඈතකට අරන් යයි. ඔයා මාව හොයාගෙන ආපු එක මගේ ජීවිතේ ලැබුණ ලොකුම සතුට. මට කතා කරන්න පුළුවන් වුණොත් මම මුලින්ම කියන්නේ ඔයාගේ නම. මාව දාලා යන්න එපා. හැබැයි ඔයාගේ ජීවිතේ මම නිසා අනතුරේ දාගන්නත් එපා. ඔයාට මාව ඇහෙනකට ගොඩක් ස්තුතියි. මීට ඔයාගෙම සෙනාලි." ලියුම කියවලා ඉවර වෙනකොට අනුත්තරගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. කාමරේ ඇතුලේ තිබුණු විහිළු සද්ද ඔක්කොම නතර වුණා. විශ්වයි සතිරයි දැක්කා අනුත්තරගේ මෝනේ තියෙන බැරෑරුම් ගතිය. "මොකද මචං අවුලක්ද?" විශ්ව ඇහුවා. "නැහැ මචං, සෙනාලි මට ගොඩක් ආදරේ. ඒ කෙල්ල මං එනකම් බලාගෙන ඉන්නවා." අනුත්තර ලියුම හැමින් නවල සාක්කුවට දාගත්තා. "විජේශ්‍රී සර් නපුරෙන් නෙවෙයි විශ්ව. මනුස්සයා ඉන්නේ මාරම බයකින්. අපි මනුස්සයට හොරෙන් මේක කරන එක හරි නැහැ කියලා මට හිතෙනවා." "එතකොට ඔබ කියන්නේ කෙලිම මනුස්සයා ඉස්සරහට ගිහින් මම ඔයාගේ දුවට ආදරේ කියලා කියන්නේද?" "අඩේ එදා මැච් එකේ වලියත් එක්ක මනුස්සයා උඹව මරයි බං." සතර කලබලෙන් කිව්වා. "නැහැ මම රණ්ඩු වෙන්න යන්නේ නැහැ. මට ඕනේ සර්ට තේරුම් කරලා දෙන්න මම එදා හිටපු කොල්ලා නෙමෙයි කියලා. අනික බං ඇත්තටම සර් හිතන් ඉන්නවා වගේ රස්තියාදුකාරයෙක් නෙමෙයිනේ මං. මට ඕනේ මනුස්සයාගේ බය නැති කරන්න." අනුත්තර ජනේලෙන් ඈත පේන පාර දිහා බැලුවා. "උඹේ මොලේ හොඳ නෑ මචං. හැබැයි උඹ කියන එකේ පොඩි ඇත්තකුත් තියෙනවා." විශ්ව කිව්වා. "හැබැයි ඉතින් ඕකට ලොකු ප්ලෑන් එකක් ගහන්න වෙයි. හෙටත් අපි බලමුකෝ මනුස්සයා කොහෙද යන්නේ කියලා."
අනුත්තර ලියුම ආයෙත් අතගාලා බැලුවා. එයාගේ හිතේ දැන් තියෙන්නේ එකම එක අදිෂ්ඨානයයි. සෙනාලිට ආයෙත් කතා කරන්න පුළුවන් දවසක ඒ හඬින් මුලින්ම ඇහෙන නම තමන්ගේ නම කරගන්න එයා ඕනම දෙයකට ලෑස්තියි. පහෝදා උදේ අනුත්තර ඇඳ පැළඳ ගත්තේ වෙනද වගේ තාප්පෙන් පනින්න නෙමෙයි. විශ්වයි සත්‍යරයි අනුත්තර දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. මචං ඔබ සිරාවටමද මේ යන්නේ? ලොක්කගෙන් පොළු පාරවල් කන්න වෙයි කියලා මට බයයි. විශ්ව කිව්වේ ඇත්තටම අනුත්තර ගැන බයකින්. "ඔව් මචං මං අද යන්නේ මගේ ආදරේ වෙනුවෙන්. හොරෙන් මුණ ගැහෙන එක කෙල්ලටත් කරන අසාධාරණයක්. විජේසිරි සර් මාව මරලා දැම්මත් කමක් නෑ මචං. අද මම මනුස්සයට ඇත්තම කියනවා." අනුත්තර කිව්වේ ලොකු අදිෂ්ඨානයකින්. ඔවුන් තිදෙනා ගේට්ටුව ළඟට ළඟා වුණා. වෙනද වගේ කාර් එක යනකම් හැංගිලා ඉන්නේ නැතුව අනුත්තර කෙලින්ම ගිහින් ගේට්ටුව ඉස්සරහා හිටගත්තා. විජේසිරි කාර් එක එළියට ගන්න ලෑස්ති වෙනවා අනුත්තර දැක්කා. අනුත්තර ගේට්ටුව ගාව හිටගත්තේ විජේසිරි සර්ට පේන්නමයි. කිසිම හැලහොල්මනක් නැතුව අනුත්තර හිටගෙන හිටියේ සිද්ධ වෙන ඕනෑම දෙයකට මූණ දෙන්න ලෑස්තිවයි.